right අයිබෝන් ළමයි මේ ඔකට්ටියන්ගේ අලුතෙන් 6 වසරට යන ශිෂ්‍යත්ව ළමයි ටික සහ මේ අවුරුද්දේ මොකක් හරි පන්තියක ඉඳ කියන්නේ 6න් 7ට 7න් 8ට 8න් 9ට 9න් 10ට සහ 10න් 11ට යන බැච් එක. ඕනම ළමෙක් මෙන්න මේක ප්‍රැක්ටිස් එකක් විදිහට කැමති නම් විතරක් කරන්න පොඩි ට්‍රික් එකක් කියලා දෙන්න. ඔයාලගේ සුළු ක්‍රීම් ටික හැදෙයි පටපට ගාද්දි හේතුව මේකයි. හොඳට බලන්න. ඔයාලා මතකයිද පොඩි කාලේ කරපු දැලිස? දැන් 6 7 8 9 10ට යද්දි මේ දැලිස කරනවා කියන එක නෙමෙයි වැදගත්. ඔයාලගේ ඔළුවේ ඒ දේවල් තියෙනවා නම් ඕකේ ඒක ප්‍රශ්නයක් නෑ. මේ ක්‍රමෙන් ඔයාලා මේක සමහර කට්ටියගයි අප්පෝ මොනවද බං මේ දැන් මේක ලැජ්ජයි මේක කරන්නේ අපි මේ දැලිස කරේ පොඩි කාලේ. හැබැයි ඔයාලම මේක කරාට පස්සේ ඔයාලා ඉන්න මට්ටම කොතනද කියලා බලා ගන්න ළමයි. මම මේ කියන ටික කැමති නම් විතරක් try කරලා බලන්න. ලකුණු ඔයාලට නොදැනීම ඔයාලගේ සෑහෙන වෙනසක් වෙයි. හරි. මෙන්න මේක බලා ගන්න මේ දැලිස. ඔයාලා මතකයිද පොඩි කාලේ කරනවා. අඟල් භාගයේ කොටු පොතක් අරගෙන පිටු 80 පොතක් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. පිටු ඒ විවරණවල තව පොතක් ගන්න. කැමති කට්ටිය කරන්න. මගේ ළමයි නම් අදටත් කරනවා. එයාලා ඒක ප්‍රැක්ටිකලි ඒකේ තියෙන මේ කියන්නේ මේක කොච්චර දායක වෙනවද කියලා පේපර් එක අතර ගත්තාම ඒ ළමයින්ට තේරෙනවා. හරි. මේකේ මම සරලව ගහන්නම් කීපයක්. ඔයාලා ළමයි මේ අතර මේ කොටසක් විතරයි මම ගන්නේ. දාගන්න මේ පැත්තේ දේවරොත් චක්‍රය අපි දන්නවනේ. දහවරොත් චක්‍රෙත් දන්නවා. අපිට මේ ටික තියෙනවා නම් සෑහෙන රෝලක් ගහ ගන්නයි මෙන්න මේ ටික. 3 4 5 6 7 8 9 10 ඔහොම අරගෙන නම් දාගන්න ඕනේ. ඒ කියන්නේ පොඩ්ඩෙන් මම හරියටම ගහලා දෙන්නම්. මෙන්න මේ වගේ ඔයාලගේ අඟල් භාගයේ කොටු පොත ගන්න. අරගෙන ඔයාලා ගහන්න ළමයි කොටුවක් ගහන්න ඕනේ නැහැ. ඒකේ තියෙනවා මෙහෙම. මේ අතර තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි කොහොම තියෙනවා. මේ අතරත් තියෙනවා පල්ලෙහාට කොටු ප්‍රමාණයක් යම් කොටු ප්‍රමාණයක් තියෙනවා. මම මේක බෙදා ගන්නම් 10කට. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මෙන්න මේ කොටු පොතේ ඔයාලා දාගන්න මෙතන ගුණ කිරීම දාලා අනිවාර්යෙන් ගුණිතය අවශ්‍යමයි. මම ඒක කියලා කියන්නම්. 3 4 5 6 7 8 9 10 වැඩක් නැහැනේ. 11 12 කියලා දාගන්න ඕනේ. ඊට පස්සේ පල්ලෙහාටත් ඒ ටිකම දාගන්න 3 4 5 6 7 8 9 11 12. ඔයාලා ළමයි මෙන්න මේක තමයි ඔයාලා ගොළුවේ තියෙන්න ඕන O-levels exam වලට ඉඳගද්දිත් ඔයාලා ගොළුවේ මේ ටික තියෙන්න ඕනේ වතුර වගේ. මට කියන්න මෙතන ඉඳන් මේ සුළු කිරීමක් 3 වරක් 3 9යි. මේ එක සුළු කිරීමක්. හරි. අන්න ඒක සුළු කිරීම ඒ වගේ කීයක් තියෙනවද බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මේ පැත්තට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඔයාගේ ඔළුව සුළු කිරීම 81ක් කරනවා. සුළු කිරීම ඔක්කොම 81ක් කරනවා මේ දැලිසෙදි. එකපාරක් මේ දැලිස කරද්දි. හරි. මේක කරලා ඉවර වෙලා ඔයා මේකේ පූර්ණ වර්ග සංඛ්‍යා ටික රවුන්ඩ් කරන්න ඕනේ. මේ 9 4ක් 4 16 මේ කියන්නේ වමේ ඉඳන් දකුණට පෙලින් පෙළ කරන්න ඕනේ. එහෙම නැතු ඔයාට ලේසි චක්‍ර ටික ඉස්සෙල්ලා ලියලා ඉවර කරා කියලා මේක ප්‍රායෝගික නෑ. ඔයා වමේ ඉඳන් දකුණට පිළිවෙලටමයි මේක කරන්න ඕනේ. වමේ ඉඳන් දකුණට පෙලින් පෙළ තමයි කරන්න ඕනේ. කරලා ඉවර වෙලා ඔයා පූර්ණ වර්ග සංඛ්‍යා ටික මේක රවුන්ඩ් කරන්න. පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ ළමයි යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙම ගුණ වුණාම හැදෙන මේ පූර්ණ සංඛ්‍යාව. මේ 5 වරක් 5 25යි මෙතන. ඔන්න ඔහොම පූර්ණ වර්ග සංඛ්‍යා ටික මේකේ රවුන්ඩ් කරන්න. රවුන්ඩ් කරලා මේක ඉවරයි. මේත් එක්කම ඔයා දාගන්න ඕනේ රැන්ඩම් එකක්. ඒ කියන්නේ හැමදාම ඔයා මේක කරන්න ඕනේ. ඉස්සෙල්ලම මේ පිළිවෙලක් කරන්න ඕනේ. ඊළඟට දෙනවා මෙන්න මේක ඔයාම දාගන්න ඕනේ. මෙන්න මේ ටික බලන්න. දැන් මේ පූර්ණ වර්ග ටික මේක ගන්න එපා. දැන් මේ පළවෙනි එකට අදාළ කොටස තමයි මම මේ කිව්වේ. ඊට පස්සේ මෙන්න මේ ටික නැතුව ඔයාගේ මේක රැන්ඩම් දාගන්න. ඒ කියන්නේ කලවම් කරලා දාගන්න හම්බු ලෙස. 3 4 5 6 7 8 9 11 12. ඒ කියන්නේ කලවම් වල මේ ටික මික්ස් දාන්න. ඒ කියන්නේ අද දාන ඕඩර් එක නෙමෙයි හෙට දාගන්න. ඔයාලා කැමති විදිහට මේක දාගන්න. හරි. 3 4 5 6 7 8 9 11 12. අන්න. දැන් ඔයාගේ ඔළුවේ අර කලින් කරපු එක තියෙනවා. ඒ ප්‍රැක්ටිස් එකෙන් ඔයා ඇත්තටම මේ පේපර් එකට මුහුණ දෙනවා වගේ තමයි. මේක සැහැල්ලුවෙන් දකින්න පිරිස නෙමෙයි මේකේ පොඩ්ඩක් පොඩි වැදගත්කමක් තියෙනවා. මේ වැදගත්කම දකින්න පුරුදු වෙන්න. ඇයි මේක හිතන්න
ඔයාගේ පේපර් එකේ යද්දි ඔයාලට එක සුළු කිරීමක් එද්දි චක්‍රයේ පිළිවෙලට කවදාවත් ඔයාගේ පේපර් එකේ සුළු කිරීම එන්නේ නැහැ. ශනික ඔයාගේ ඔළුවට දැක්ක ගමන් ඔයාගේ කාලයත් එක්ක කරන මේ සෙල්ලම මේක මේ 4ක් අටනම් 56යි 4ක් 4 28යි 4ක් 6 42යි 4ක් 7 49යි මේකත් වමේ ඉඳන් දකුණට පෙලින් පෙළ තමයි ඔයා කරන් ඉන්න ඕනේ ඉවර කරන්න. හරිද? පෙලින් පෙළ මේක කරන් ඇවිල්ලා ඉවර කරන්න ඕනේ මේක. අර ලේසි චක්‍රේ 5 වරක් නම් ආයෙක ඉස්සරහා මේ 11 වරක් නම් ඒක ඉස්සරලා එහෙම කරන්න බෑ. අන්න එහෙම කරලා ඉවරලා මෙතනට ආවට පස්සේ මේකෙත් තා පූර්ණ වර්ග සංඛ්‍යා ටික රවුම් ගන්න ඕනේ. 7 නම් 7 දැක්ක ගමන් ඔයාලට 4ක් 7 49 කියන එක මතක් වෙන්න ඕනේ. මේකෙදි ඔයාලට අපිට ගණන් වල ඔයාලා බලන්න පේපර්ස් වල සුළු කිරීම දෙන්නේ පූර්ණ වර්ග සංඛ්‍යා සහ ওই වර්ගමූල ගන්න ඒ හැම දෙයකටම මේක වටිනවා. ලොකු සුළු කිරීම වලදී උඩ යට බෙදීම ඒවා කපා ගන්න, කපන විදිය බලා ගන්න බෙදී ඔය තියෙන ඒ වගේ තියෙනවා නම් ඔයාගේ ගණන් වල අවසාන කොටස් වල අනිවාර්යෙන් මේ සුළු කිරීමට ඔයාලට හදා ගන්න පුළුවන්. ඒ හින්දා තමයි මේක ප්‍රැක්ටිස් එකක් විදිහට කරන්න. ඔයා ඉස්සෙල්ලාම අර පිළිවෙලට තියෙන එක දැම්ම 3 ඉඳන් මේක වීඩියෝ එකේ මුලින් බලන්න 3 ඉඳන් 12 වෙනකන් දාගන්න 10 නැතුව මේ පල්ලෙහාටයි ඒක ටක් ගාලා ඉවර කරගන්න. ඔයා ඉස්සෙල්ලා මේ පොළ දෙකක් අරගෙන එක පොළේක පිළිවෙල එක දාගන්න, දෙවෙනි එකේ අපිළිවෙල එක දාගන්න, ස්ටොප් වොච් එක දාගන්න. ස්ටොප් වොච් එක අරගෙන ස්ටාර්ට් එක දීලා ඔයා පිළිවෙල එක ඉස්සෙල්ලා පෙලින් පෙළ ඉවර කරලා පූර්ණ වර්ග ටික රවුම් කරලා ඉවරලා ඊළඟ එකට ඇවිල්ලා ටක් ගාලා මේ අපිළිවෙල එකත් වමේ ඉඳන් දකුණට පෙලින් පෙළ කරලා ඉවර කරලා ඒකෙත් පූර්ණ වර්ග සංඛ්‍යා ටික රවුම් කරලා ඉවරලා ස්ටොප් වොච් එක නවත්තලා ඔයාගේ ටයිම් එක දාගන්න ළමයි. මෙන්න මේ අහවල් ටයිම් එකක් ඔයාට ගියා කියලා. විනාඩි මෙච්චරක් ගියා කියලා. මුල් දවසේදී ඔයාට යයි සමහර එක්ක යයි විනාඩි 8ක් 10ක් 12ක් සමහරට විනාඩි පැය භාගයක් යයි කමක් නැහැ. ඒ කියන්නේ ඔයාගේ මට්ටම මේ පේපර් එක ලකුණු තියෙන මට්ටමට මේක සමානයි. කවදාවත් ලකුණු 80න් උඩ ඉන්න ළමයෙක් ඉන්න විදිහක් නැහැ විනාඩි 30න් ඉවර කරන එක මේක. තේරුණාද? ඒ හින්දා මේක ඔයාලා ප්‍රැක්ටිස් එක ඩේලි කරලා ප්‍රැක්ටිස් එක හදාගන්න. ඔයාලා ක්ලාසස් යන්න අවශ්‍යත් නැහැ. ඒ කියන්නේ ක්ලාසස් ගියාට අවුලක් නැහැ. මේක ඔයාලා ප්‍රැක්ටිස් එකෙන් හදාගන්න. ඔයාලට අවබෝධ වෙන ප්‍රමාණය ඔයාලා ගානක නවතින ප්‍රමාණයට වඩා ඒ ගානේ තව ටිකක් ඉස්සරහට යන්න මේක සෑහෙන සපෝට් එකක් වෙයි. අනිවාර්යයෙන්ම වෙනවමයි. මෙන්න මේ ටික ඔයා ඩේලි බලන්න. ඔයා පළවෙනි දවසේ මේක කරලා දෙවෙනි දවසේ කරද්දී ඔයා මේක පාඩම් කරන්න ඕනෙත් නැහැ. ඔයාටම දැනෙයි ශීඝ්‍ර බැස්මක් මේ වෙලාවේ. පළවෙනියට විනාඩි 31 හිටපු එකන විනාඩි 18ක් විතර වෙයි. හරිද? ප්‍රැක්ටිකලිද නැද්ද කියන එක මේක කරලා බලලා මට කමෙන්ට් කරන්න ළමයි. මේක මාර ප්‍රායෝගිකයි. කරලා බලන්න කැමති කට්ටිය. කැමති කට්ටිය විතරයි මං කියන්නේ කරලා බලන්න කියලා. කරන කට්ටියට ලාභයක් හම්බෙයි ඉස්සරහට. අනිවාර්යෙන් මේක වෙනවමයි. මේකෙදි මං කියවනේ සුළු කිරීම 81ක් වෙනවා කියලා. ඒ වගේම ඔයාලා සුළු කිරීම 81 ඒවා දෙකක් වෙනවා එකපාරකදී. බලන්න මොලේට එක කොච්චර වදිනවද කියන එක. හරි. සුළු කිරීම 81 කියන්නේ 80 160යි 81 162. එතකොට මුළු සුළු කිරීම 162ක්ම ඔයා කරලා ඉවරයි. හරිද? එතකොට මේ සුළු කිරීම 162කම ඔයා කරලා ඉවර වෙලා තමයි දැන් මේ ඔයා ඊළඟට ක්ලාස් එකේ වැඩ පටන් ගන්න හැරි මොනවා හරි වැඩ පටන් ගන්න. පුළුවන් නම් ඩේලි උදේට කරන්න මේ try කරන්න. හැමදාම උදේට දවසකට එකක් කරන්න try කරන්න. කැමති නම් සතියකට එකක් කරන්න try කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ කැමැත්ත විදියට අනිවාර්යෙන් සතියක් ඇතුළත එකක් හරි කරන්න try කරන්න. ඩේලි කරනවා නම් හොඳටම හොඳයි. කාලයක් ඇද්දී වල තේරෙයි. දැන් මේ සුළු කිරීම 81කට එකක් තප්පරයකදී කරන්න පුළුවන් නම් එයාට තප්පර 81ක් යනවා එක මේකක් ඉවර කරන්න. එතකොට ඒ දෙකක් කරන්න ඔක්කොම තප්පර 162ක් යනවා ළමයි. තප්පර 162ක් කියන්නේ ඔක්කොම විනාඩි කීයක්ද? විනාඩිය ඇවිල්ලා එතකොට තප්පර 162 කියන්නේ 66 120යි 42යි විනාඩි 2යි තප්පර 42ක්. අපි ඔය එහෙම් මෙහෙම් යන කාලෙත් අල්ලලා තප්පරේ ගානේ කරොත් මේක යනවා විනාඩි 2යි තප්පර 42ක්. අපි මේකට විනාඩි 3ක් කියන කාල රාමුව හදාගමු අපත යන පොඩි පොඩි දශම වෙලාවලුත් අරගෙන. ඔයාගේ කාලය ඔයාගේ විනාඩි 3කට මේ දෙක කරගන්න ආවොත් එහෙම විනාඩි 3කින් ඔයාලට මේක කරගන්න පුළුවන් වුණොත් ඔයාගේ ලකුණු මට්ටම ඔයා අනිවාර්යෙන්ම O levels එද්දි දා ගන්නවා ලකුණු 90න් උඩ. අනිවාර්යෙන් 90න් උඩ ඔයාලට යන්න පුළුවන්. හැබැයි මේක ප්‍රැක්ටිස් කරොත් විතරයි. මේක අනිවාර්යෙන් කරලා බලන්න. මේක මාර ප්‍රායෝගිකයි. කට්ටිය මේකට මොනවා කිව්වත් Tamanට කරොත් ඒ දේ Tamanට තියෙයි. අනුන් කියන දේවල් අහන්න එපා. Taman කරොත් ඒ දේ
තමන් අත්දින්න තමන් දෙක අත්දින්න හම්බේ. හරි. දැන් මේකෙදී ඔයාලා මේක කරලා ඉවරලා ළමයි මේක හරි වැරදිද චෙක් කරන්න ඕනේ. මම මේකට ගොඩ වෙලා ගත්තට මේක කරන්න ඇත්තට බෑන්න විනාඩි 5යි හෝ 10යි මේක ප්‍රැක්ටිස් වුණාට පස්සේ මේක මාර කාලයත් එක්ක කරන සෙල්ලමක් තමයි ගණිතය කියන්නේ. ඔය පැය දෙකමාරක් පැය තුනමාරක් ඇතුළත දාන්න සෙල්ලම් ටිකක් තියෙන්නේ. ඉතින් සුළු කිරීම් ටික ටක් ගාලා අපිට හදෙන තරමට ඔයාලට මේක ගොඩ දා ගන්න පට්ට ලේසි. ඔයාලා මේක අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕනේ හයියෙන් කියන ගමන්. ඒ කියන්නේ 4ක් 8 56 කියන එක චෙක් කරලා හරි දාගන්න. 4ක් 4 28යි. 4ක් 6 42යි. 4ක් 7 49යි. ඔන්න ඔහොම මේක දෙකම චෙක් කරලා ඉවරලා ඔයාගේ වැරදි ගානක් දාගන්න ඔයා. අපි හිතමු පළවෙනි දවසේ 10ක් විතර වැරදි කියලා මේකේ. කමන්නේ. ඊළඟ දවසේ මේ 10 අනිවාර්යෙන් අඩු වෙනවාමයි 10ට වඩා. ඒ කියන්නේ 8ක් වෙයි සමහරට අඩු වෙයි වැරදි ගාන දෙකකට අඩු වෙයි. දෙකේම චෙක් කරන්න ඕනේ. ඒ කියන්නේ හයියෙන් කියන ගාමම ඔයා මේක චෙක් කරගන්න ඕනේ හරි වැරදි දාගන්න ඕනේ. ඇයි කියලා මං කියන්නම්. මෙන්න මේක වටනම කොටස ඔයාලා මෙච්චර ගන්න නොදන්න දේක් මං කියලා දෙන්නම්. දැන් ළමයි මෙන්න මේකේ ඔයාගේ බලන්න හොඳට බලන්න අපිට මේ ඔයාලා අපි ඔක්කොටම නැති එක මේ අපේ ලංකාවේ මිනිස්සුන්ට නැති එක මොකද්ද මම මේ අඳින්නේ මේ ඇවිල්ලා මොලේනේ මොලේ නැති කෙනේ මොලේ හැමෝටම තියෙනවා වැඩ කරන්න නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ වැඩක් ගන්න නැති එක හරි මේ තියෙන්නේ මොකද්ද ළමයි මේ තියෙන්නේ ඇහැ කියලා හිතන්න ඇහැක් හැටියට තමයි ඇහැක් හදලා තියෙන්නේ එතකොට මේ ඇවිල්ලා කට මම ඇහැක් හැටියට කටක් දැම්මා. ඇහැක් හැටියට කියන්නේ ඇහැගේ හැටියට මට පුළුවන් විදියට මට චිත්‍ර අඳින්න බෑ. හරි. මේ තියෙන්නේ ළමයි ඔයාලා දන්නවද ඇහැක් හැටියට කණක් අඳින්න? මෙහෙම තමයි අඳින්නේ. මට ඇහැක් හැටියට මම ඕන කණක් අඳලා. හරි. දැන් මේ ඇහැක් හැටියට අතක් අඳිනවා. හරි. මේ ඔක්කොම ටික ක්‍රියා කරවන්න මූ සම්බන්ධ වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම දැලිස කරද්දී ආ ලියනවා මෙතන 8 වරක් 7 56යි කියලා. 56යි කියලා. ඒක ලියන්න ඔයාගේ මොකෙන්ද? මේ අතෙන්. අතෙන් ලියපන් කියලා දකින්න කලින් මොලෙන් හිතන්න ඕනේ එකපාරයි යොම්. හරි. එකපාරක් හිතුවා මොලෙන් හිතලා අතර සිග්නල් එක දෙනවා ලියන්න කියලා මේ 8 වරක් 7 56යි කියන එක. මොලේ එකපාරක් හිතනවා දෙවෙනි පාර ඒ කියන්නේ හිතලා සිග්නල් එක දෙනවා අතන ලියපන් කියලා මේක ලියන්න කියලා තව පාරයි යොම් ඈ. ඔන්න මම මේ තව පාරයි. අතෙන් ලියන එක ළමයි ඇහැට දකින්නවා. ඇහෙන් ආය අඳුර ගන්නවා මේ ලිව්වේ 8 වරක් 7 56යි කියන එක. ඔන්න තව පාරයි. ඉස්සල්ලා මොලෙන් හිතුවා අතට සිග්නල් එක දුන්නා 8 වරක් 7 56යි කියලා. අතෙන් ලියපු එක ඇහෙන් දැක්කා. ඒකත් මොලෙන් අඳුරගත්තා 8 වරක් 7 56යි කියන එක. හරි. ඔන්න ඒ කතන්දරේ ඉවරයි. සුළු කිරීම 81ක් යනවා. මම මේ කතා ගන්න එක සුළු කිරීමක් සම්බන්ධව. හරි. දැන් ඕන් චෙක් කරන අවස්ථාවට එන්න. චෙක් කරද්දී ඔයා ආය ඇහෙන් දකින්නවා මේක. ඇහෙන් දකින්න එක ආය මොලෙන් අඳුර ගන්න ඕන් තව පාරයි. මොලෙන් දකින්න එක මම කියනවා කටින් කියන්න කියලා කිව්ව නේද? කටර සිග්නල් එකක් දෙනවා. කටින් කියපන් කියලා. එතකොටත් මේක අප්ඩේට් වෙනවා තව පාරයි. කටින් කියනවා ළමයි දැන් උන් කටින් කියද්දි කටින් කියන එක ඔය කනටම ආය ඇහෙනවා. ඒ ඇහෙන්නේ 8 වරක් 756 කියන එක. ඕම් බෙන් කනට ඇහෙන එක කනට වදිනවා ආය. එතකොට තව පාරයි. ඔන්න මේ එක සුළු කිරීමක් ලියලා චෙක් කරන ටිකට මෙයා 8 වරක් 756 කියන එක ඔයාගේ මොලෙන් ඔයා නොදනොත් මම අඳුරගෙන තියෙනවා 5යි 1යි 6 පාරක් අඳුරගෙන තියෙනවා 8 වරක් 756 කියන එක. ඉතින් ඒක ඔයා නොදනොත් මම අඳුරගත්තා. ඉතින් ඊළඟ දවසේ කරද්දි මේ මොලේ මේක අඳුරගෙන ඉවරයි. ඔයා දන්නෙත් නෑ ඔයාගේ මොලේ අඳුරගත්තා කියලා. ඊළඟ දවසේ කරද්දි ඔයාගේ මේ ප්‍රැක්ටිස් එක දැන් මොලේට ප්‍රැක්ටිස් එක තියෙනවා. ඔයාලා ප්‍රැක්ටිස් නැති වුණාට මොලේට ප්‍රැක්ටිස් එක තියෙනවා. එහෙනම් ඔයාලට මේක ඩේලි මම කරන්න කියන්නේ අන්න ඒක මෙන්න මේකේ විද්‍යාත්මක පසුබිම මේක තමයි ඇත්ත හේතුව. මේක කරන තාක්කල් ඔයාලගේ මේක මෙන්න මේ මොලේ සුළු කිරීම ටක් ගාලා කරන්න පුරුදු වෙයි. ඔයාලගේ අර මං කිව්වේ රැන්ඩම් කරන එකේදී ඔයාලගේ තාර්කික බව හැදෙයි. ඒ කියන්නේ මේ මූණ දෙන ප්‍රශ්නේ නෙමෙයි ඊළඟ තියෙන සුළු කිරීම තියෙන්නේ. ඒ සුළු කිරීම නෙමෙයි ඊළඟට තියෙන්නේ. අහඹු ලෙස කරන සුළු කිරීම ටික මේ හැමතැනකදීම ඔයා සුළු කිරීම 81 162ක් කරනවා. 162 කරද්දී හිතන්න
ඔයාගේ මොලේ සුළු කිරීම කීයකට මුණ දීලාද කියලා එකපාර. ඉතින් ඔයාලා ගණන් හදලා වෙන ප්‍රැක්ටිස් එකයි. මෙන්න මේකෙන් ඔයාලට ඉලක්කම් සම්බන්ධ සුළු කිරීම සම්බන්ධ දෙන ප්‍රැක්ටිස් එකයි දෙකෙන් කෝකද ඇත්තටම ටට්ටක් ගාලා යන්න කියන එක ඔයාලට තේරෙයි. එතකොට මෙතන හිතන්න 6 පාරකදී ඔයාගේ මොලේ මේක අඳුර ගන්නවා කියලා. හරි 6 පාරක් අඳුර ගන්න එකනවා සුළු කිරීම කරනවා 162ක්. එහෙනම් 6 පාරක් මොලේ අඳුර ගන්නවා සුළු කිරීම සම්බන්ධ මොලේට අයිඩියාස් යනවා 6 වරක් 2 12 2 1යි 6 වරක් 6 36යි 37න් හද 3ක් ඉදිරි 6 වරක් 6යි 3යි 9යි 972 වාරයක් මේ සුළු කිරීම සම්බන්ධව එකපාරක් ඔක් කරලා ඉවරදී ඔයාගේ මොලේ මේවා අඳුරගෙන මේවා ටස් ගාද්දි වෙනවා අපි හිතලා කරන්න ඕන දේවල් නෙවෙයි මේවා ඔටෝ වෙන දේවල්. ඉතින් මොලේ ඔටෝ කරගන්න දේවල් අපිට තියෙන පොඩි සපෝට් එකක් දෙන්න මේ දලිස දෙක කරලා ටයිම් එක දිහා බලලා ඒක හරියට චෙක් කරලා හරියට ටික දාගන්න එක විතරයි ඔයා කරන්න ඕනේ. ඉතුරු ටික මොලේ ඔටෝමැටිකලි කරගනි. ඒ හින්දා ළමයි කැමති කට්ටිය මේක කරලා බලන්න. මට මාසයක් හෝ දෙකක් ගිහිල්ලා ඔයාලගේ අප්ඩේට් එකක් දෙන්න කැමති කට්ටිය. එහෙනම් මේක තව පුළුවන් නම් යාළුවෝ අතර ෂෙයා කරන්න. තවත් යාළුවෙක්ට කියලා දෙන්න. ඔයා මේක දකින්න ඉස්සෙල්ලාම තමයි තව යාළුවෙක්ට මේක කියලා දෙන්න. හරිද? තවත් එකක් ගොඩ දාන්න try එකක් දෙන්න. අනිවාර්යෙන් ලැජ්ජ වෙන්න එපා. 11 වසරේ අද 11 වසරේ ගියපු එකක් වුණත් දැන් ඊළඟ පාර දැන් හෙට අනිද්දා තියෙන එක්සෑම් එකට මුහුණ දී ගන්නවා නම් උඹලට සුළු කිරීම ටික අනිවාර්යෙන් හදා ගන්න පුළුවන්. පටපට ගාලා මේක කරන්න පුරුදු වෙන්න විනාඩි 10ක් 15ක් යයි ඔච්චරමයි කරන්න ඕනේ සුළු කිරීම ටිකට. ඔයා ගණන් 100ක් හැදුවත් හරි ඔයා දරිස දෙපාර තුන් පාරක් කරුවත් හරි කිසි ප්‍රශ්නයක් නැහැ. තාරික එතකොට ඔයාලගේ අර සුළු කිරීම ටික ඔළුවේ දන්නවා. ගණන් ටිකේ සුළු කිරීම සම්බන්ධ දේවල් දැක්කම ඔයා මේකෙන් ඔයාගේ ඔළුවට ඒක දීලා තියෙනවා. ඊට පස්සේ තියෙන අර සරල සිංහල ටික වගේ ගණන් වල පොඩි ටිකක් හිතන්න විතරයි තියෙන්නේ. ඔයාලට එතකොට සුළු කිරීම සම්බන්ධව හිතන්න කිසිම දෙයක් ඇත්තෙම නැහැ. තේරුණාද? එහෙනම් ළමයි ප්‍රැක්ටිස් කරන්න. මේක තව කට්ටියට කියලා දෙන්න. මේක තමයි ඇත්ත කතන්දරේ. එහෙනම් පුළුවන් තරම් ඔබ ෂෙයා කරලා තවත් කවුරු හරි දැනුවත් කරන්න. රයිට් ළමයි.